Hi guys, welcome back to my YouTube channel. මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ රසම රස බිත්තර බිරියානි එකක්. ඔයාලට මේ බිත්තර බිරියානි එක දවල්ට විතරක් නෙමෙයි රෑටත් ඉක්මනටම හදාගන්න පුළුවන්. එහෙනම් අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. ඊට කලින් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා පොඩි support එකක් දෙන්න අමතක කරන්න එපා. මුලින්ම මම භාජනයක් ලිපේ තියාගන්නවා බත් එක හදාගන්න. මම බත් එක උයා ගන්න අවශ්‍ය ප්‍රමාණයට වතුර ටිකක් එකතු කරගෙන මම ඒකටම කුරුඳු පොතු වලින් කෑලි 3-4ක් විතර දාගන්නවා. ඒත් එක්කම රම්පේ, කරාබු නැටි දෙකක්, බටර් මේස හැන්දක්, දෙහියුෂ තේ හැන්දකුයි, ලුණු තේ හැඳි එකකුයි එකතු කරගන්නවා. අපි අවමිරිස් කරලකුත් දාගෙන මිංචි කොළ වලිනුයි කොරියන්ඩර් කොළ වලිනුයි පොඩි ප්‍රමාණයක් විතර එකතු කරගන්නවා. හාල් ග්‍රෑම් 300ක් විතර එකතු කරගන්නවා. මෙතනදී බාස්මති තිබුණොත් ගොඩක් හොඳයි. බිරියානි එකක් හදද්දී බාස්මති රයිස් එකක් දැම්මොත් ඒක මාරම රහයි. ඒ වුණාට අද ගෙදරදී බාස්මති තිබෙන්නේ නැති නිසා මම මේකට එකතු කරගත්තේ පොන්නි හාල. මම මේක පියනකින් වහලා මිනිත්තු 6-7ක් විතර උයලා ගන්නවා. මිනිත්තු 6-7ක් උයාගත්ත නම් ගොඩක්ම ප්‍රමාණවත්. ඇයි අපි බිරියානි එකක් හදනව නම් සාමාන්‍යයෙන් අපි බත් එක 60%ක් 70ක් වගේ තමයි කුක් කරලා අරගන්නේ. හරි එහෙනම් අපි බත් එක තැම්බෙනකන් අපි බිත්තර එක හදාගමු. අපි අද බිත්තර බිරියානි කරන්න හදන්නේ ඒ නිසා අපි රසටම බිත්තර ටික හදාගමු. එහෙනම් මම මුලින් පෑන් එකක් ලිපේ තියලා බටර් වලින් මේස හැන්දක් එකතු කරගන්නවා. ඊගාවට අපි කුළු බොර ටික එකතු කරගමු. කහ කුඩු වලින් තේ හැන්දකුයි, ගම්මිරිස් වලින් තේ හැන්දකුයි, මිරිස් කුඩු වලින් තේ හැන්දකුයි එකතු කරගන්නවා. ලුණු තේ හැන්දකුත් එකතු කරගන්න. ඊගාවට මම තඹගත්තු බිත්තර වලින් 7ක් විතර එකතු කරගන්නවා. මේ බිරියානි එකට අපිට බිත්තර 5ක් විතර තිබ්බත් හොඳටම ඇති. ඒ වුණාට මෙහෙම හැදුවොත් මාර රසයි බිත්තර. ඒ නිසා මම 7ක් විතර එකතු කරගත්තා. හරි එහෙනම් අපේ බිත්තර ටිකත් රෙඩි. එහෙනම් ඊළඟට අපි බිරියානි එක හදාගමු. මම භාජනයක් ලිපේ තියලා තෙල් වලින් මේස හැන්දක් විතර එකතු කරගෙන ඒකටම බටර් වලින් තේ හැන්දකුත් එකතු කරගන්නවා. මම බටර් එකටම කුරුඳු පොතු වලින් කෑලි 3-4කුයි, කරාබු නැටි වලින් 3කුයි එකතු කරගන්නවා. ඉඟුරු සුදු ලුණු පේස්ට් වලිනුත් තේ හැන්දක් විතර එකතු කරගන්නවා. රම්පේ කරපිංචි වලින් පොඩි ප්‍රමාණයකුයි අවමිරිස් කරල් 2කුයි එකතු කරගන්න ඕන. ඊගාවට අපි කුළු බොරු ටික එකතු කරගමු. මම කහ කුඩු වලින් තේ හැඳි භාගයකුයි, මිරිස් කුඩු වලින් තේ හැඳි 2කුයි, ගම්මිරිස් කුඩු වලින් තේ හැඳකුයි, ඒ වගේම කොත්තමල්ලි කුඩු වලින් තේ හැඳකුයි එකතු කරගන්නවා. එකතු කරගෙන හොඳින් මික්ස් කරගන්න ඕන. අමතක නොකර ලුණු වලිනුත් එකතු කරගන්න ඕන. යෝගට් වලින් තේ හැඳි 4කුත් එකතු කරගන්නවා. මම තක්කාලි වලින් 3ක් විතර හොඳට බ්ලෙන්ඩ් කරගෙන ඒකත් මේකටම එකතු කරගන්නවා. කොත්තමල්ලි මින්ට් කොළ වලිනුත් පොඩි ප්‍රමාණයක් විතර දාගන්නවා. බෙදපු ලුණු වලින් පොඩි ප්‍රමාණයක් එකතු කරගන්නවා. අලගෙඩියකුත් මේ විදියට කොටුවට කපාගෙන ඒකත් අපි බෙදලා අරගෙන මේ විදියට එකතු කරගන්න ඕන. අපි කලින් හදාගත්තු බිත්තර ටිකත් මෙන්න මේ විදියට අන්තිමට දාගන්නවා. ඊගාවට අපි මේ ටික හොඳින් මික්ස් කරගෙන වතුර කෝප භාගයක් විතර එකතු කරගන්නවා. කලින් ලෑස්ති කරලා තියාගත්තු බත් එකත් එකතු කරගන්නවා. බත් එකට උඩින් අපි ලුණු ෆ්‍රයි කරපු වලින් චුට්ටකුයි, ඒ වගේම කාජු මුන්දර පළම් වලිනුයි පොඩි ප්‍රමාණයක් විතර එකතු කරගන්නවා. මම ඒ ටික ෆ්‍රයි කරලා තමයි එකතු කරගත්තේ. ඊගාවට මම කොත්තමල්ලි මින්ට් ලීව්ස් වලිනුත් පොඩි ප්‍රමාණයක් විතර එකතු කරගන්නවා. සැෆ්‍රොන් වතුරකට මික්ස් කරලා ඒකෙන් චුට්ටකුත් මෙන්න මේ විදියට දාගන්නවා. ඒකෙන් බත් එකට ලස්සන කලර් එකක් එනවා. මිටි කිරි වලින් මේස හැඳි 4ක් විතර එකතු කරගන්නවා. අන්තිමට මම බටර් වලින් තේ හැඳි 2කුත් එකතු කරගන්නවා.
මම දැන් බිරියානි එක පියනකින් වහලා සාමාන්‍ය ගින්දරේ මිනිත්තු 4ක් විතර තියලා ඊගාවට අඩු ගින්දරේ මිනිත්තු 10ක් විතර තියාගන්නවා. ලිප ඕෆ් කරලත් මම මිනිත්තු 10කට පස්සේ තමයි පියන ඇරියේ. මාර සුවඳයි ඒ වගේම මාරම රහයි. Okay guys, එහෙනම් අපේ රසම රස බිත්තර බිරියානි එක ready. ඔයාලත් මේ රෙසිපි එක try කරලා බලලා කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයා මගේ YouTube channel එකට අලුත් නම් YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. Bye bye.